හරි අලුත් ගාන කියන්නේ අපි මේක 2020 ඉඳලා 2026 දක්වා පාස් පේපර් ටික සාකච්ඡා කරනොත් තියරිත් එක්ක හරි පළවෙනි වීඩියෝ එකේදී දාලා තිනවා තියරි වර්ගඵලය හා පරිමිතිය පළවෙනි පත්‍රයේ B කොටසේ එන අනිවාර්ය ප්‍රශ්නය තමයි මේ දෙවෙනි ප්‍රශ්නය හරි ඒක කරමු. එතකොට මේ 2020 හරි මේ යන්නේ 2026 හරි 2025 2026 කියන පේපර් එක තමයි කතා කරන්නේ 2025 26 මේ ගිය අවුරුදු මේ ගිය මේ ළඟ ගිය මාසනේ ඊට කලින් මාසෙ ලියපු පේපරේ හරි මෙහි කියනවා මෙන්න මේ AD කියන කොටස කියන්නේ මිරිසුයි තක්කාලි වෙන් කරන්න මෙන්න මේ කොටස හරහා වැටක් ගහන්න ඕලු වැටේ දිග කොච්චරද කියලා අහනවා. වැටේ දිග කියලා නොකිය අහන්නේ මොකද්ද? මෙන්න මේ AD කියන ඡාපයේ දිග. හරි? AD කියන ඡාපයේ දිග. AD කියන ඡාපයේ දිග හොයන්නේ කොහොමද? ඡාප දිග හොයන්න මම සමීකරණයක් කියලා දෙනවා. පගේ පළවෙනි වීඩියෝ එකේ තියරි වීඩියෝ එකක් කතා කරලා තියෙන වර්ගඵලය හා පරිමිතිය. මේ කතා කරලා දීලා තියෙනවා ඡාප දිග. මෙන්න මේ ඡාපයේ දිග හොයන්නේ කොහොමද? ඡාප දිගක් හොයන්නේ 2πr. හරි මේ කේන්ද්‍රික ඛණ්ඩයක් නේ. කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ කොහොමද? මේ ඡාපයේ මෙහෙම රවුමට නම් ගියොත් වෘත්තයක් නෙන්නේ. වෘත්තයෙන් කිසියම් කොටසක් නෙමෙයි තියෙන්නේ. මේ තියෙන වෘත්තයේ කේන්ද්‍රය. E කියන්නේ වෘත්තයේ කේන්ද්‍රය. හරි. මේ තියෙන්නේ මේ අරයන් දෙක. හරි. මේකයි කියන්නේ මේ අරය. මේ තියෙන ඡාපය. එතකොට මෙන්න මේ ඡාපයේ දිග හොයන්නේ කොහොමද? පළවෙනි ඩියුගේ සමීකරණයක් කතා කරලා දිනවා 2πr කියන්නේ වෘත්තයක ඡාප දිග. ඒක වැඩි කරලා 360න් බෙදලා මෙන්න මේ කෝණයෙන් වැඩි කරාන් පස්සේ ඡාප දිග එනවා. හරි. මේක සුළු කරාන් පස්සේ දෙක ලිව්ව හැම π කියන්නේ 22 බෙදීම 7යි ගානේ උඩ ඉයලා තියෙනවා. ඒගොල්ලෝ උඩ ඡේදය කියලා දිනවා r කියන්නේ අරය. මෙන්න මේ කොටස අඩංගු වන කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ මේකනේ. ඒකේ අරය කියන්නේ කොච්චරද? අරය කියන්නේ මෙන්න මේ 28යි. අරය 28යි. වැඩි කිරීම 360 45න් වැඩි කරන්න ඕන. හරි. අරය කියන්නේ මෙන්න මේ ගැන තමයි අරය කියන්නේ. හරි. අරය කොහොමද හිතන්නේ? මේ කියන්නේ අරය. මොකද මේ කේන්ද්‍රය. මේක මෙහෙම කඩේරියලින් මෙන්න මේක මෙහෙම යා කරගෙන ගියොත් මෙහෙම ලොකුට යා කරන් ගියොත් මේක හැදෙන්නේ සම්පූර්ණ වෘත්තයක්. වෘත්තයෙන් කිසියම් කොටසක් හරි. වෘත්තයෙන් කිසියම් ඡාප කොටසක් ලකුණු කරලා එන්නේ මේ ඡාප කොටස කේන්ද්‍රයට යා කරලා ගන්න කොටස තමයි කේන්ද්‍රික ඛණ්ඩය කියලා කියන්නේ. ඒතර අරය කියන්නේ මෙන්න මේක කේන්ද්‍රයේ ඉඳලා මෙන්න මේ ඡාපයට දෙන දුර තමයි අරය කියලා කියන්නේ. හරි. ඔය සේරම පළවෙනි වීඩියෝ එකේ කතා කරලා තියෙනවා. ඒතර අරය 28යි. r කියන්නේ අරයනේ 28යි. 45 කියන්නේ මෙන්න මේ කේන්ද්‍ර කෝණය 360න් බෙදලා තියෙනවා. හරි. හරි. එතකොට මේක සොල් කරාන් පස්සේ මෙන්න මේ AD කියන කොටසේ දිග එනවා. AD දිග කියන්නේ වැටේ අවශ්‍ය වෙන දිග තමයි. AD දිග හෙව්වා කියන්නේ වැටේ දිග තමයි. හරි. එතකොට 4 7 එකයි 28 7 4යි 4ක් අතර 28යිනේ. ඊට පස්සේ එනවා 2කට 2 එකයි 360ට 2 180යි. හරි. 22කට 2 11යි 180 2 90යි. 45ට 45 එකයි 90ට 35 2යි. හරි. 2කට 2 එකයි 4ට 2 2යි. උත්තරේ 22ක් කියලා තමයි එන්නේ. හරි. 22යි මීටර. හරි. මෙයා ගැන දීලා තියෙන්නේ මීටර වලින්. හරි. හරි. ඊට පස්සේ ඊළඟ කොටස මොකද්ද? ඊළඟ කොටස අහනවා මෙන්න මේ මිරිස්. ඒ කියන්නේ දෙවනි රෝම ඉලක්කම මේ මිරිස් සකා කරලා තියෙන මෙන්න මේ කොටස තියෙන්නේ. මිරිස් සකා කරලා තියෙන මෙන්න මේ කොටස තියෙන්නේ. මේ කොටස කියන්නේ A E D. මෙන්න මේ කොටස මෙන්න මේ මිරිස් සකා කරන කොටසේ වර්ගඵලය කොච්චරද කියලා අහනවා. එතකොට මේක කේන්ද්‍රික ඛණ්ඩයක් නේ. දැන් මම රෝම ඉලක්කම එක කිව්වේ මේ කේන්ද්‍රික ඛණ්ඩයක් නේ. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්නේ කොහොමද? කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්නේ වෘත්තයක වර්ගඵලය නම් 5r වර්ගය. හරි. එයා වැඩි කරලා 360න් කේන්ද්‍ර කෝණය 45යිනේ 45න් වැඩි කරාම හරි. හරි. 5r වර්ග කියන එක්කෙනා වැඩි කිරීම ලිව්වා 360න් බෙදලා 45න් වැඩි කරා. හරි. එතකොට එනවා මෙන්න මේ කියන මිරිස්සා කරලා දෙන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන දී මම පළවෙනි වීඩියෝ එකේ කතා කරලා තිනවා. හරි. එතකොට 5 කියන්නේ 22 බෙදීම 7යි. r වර්ගය අරේ 28යිනේ. 28 වැඩි කිරීම 28. හරි. 28 වර්ගය කියන්නේ 28 දෙකක්. හරි. 28 දෙකක් ගුණ කරලා වැඩි කිරීම 360න් බෙදලා 45න් වැඩි කරන්න තියෙන්නේ. sorry 4 7 එකයි 28 7 4යි. ඊට පස්සේ තව සුළු කරොත් එම් 22කට 2 11යි 360ට 2 180යි. 4ට 2 2යි 180ට 2 90යි. 45ට 35 එකයි 90ට 35 2යි. හරි. මේ දෙකට මේ දෙක කපලා යනවා අවසානයේ එනවා කොච්චරද? 28 ගුණ කිරීම 11ක් කියලා එනවා වර්ග මීටර. හරි. ඒකකයේ අතිශය වැදගත් වර්ග මීටර. මොකද මේ දිගවල සේරම දීලා තියෙන්නේ මීටර වලින්. හරි. ඒතකොට වර්ගඵලයක් කියන්නේ වර්ග මීටර. හරි. වර්ගඵලය කියන්නේ වර්ග මීටර වෙනවා. හරි. මේක සුළු කරලා ගත්තාම පස්සේ මෙන්න මේ මිරිස් සකා කරලා දෙන කොටසේ වර්ගඵලය එනවා. හරි. ඒක සුළු කරලා උගන්ට ඉස්සරහට උත්තරය අරන්න පුළුවන්. හරි. ඊට පස්සේ දෙවෙනි රෝම ඉලක්කම ඉවරයි. තුන්වෙනි රෝම ඉලක්කමෙන් අහනවා ඒගොල්ලෝ මොකද්ද? තුන්වෙනි රෝම ඉලක්කමෙන් අහනවා මෙන්න මේ AB මෙන්න මේ AB කියන කොටසේ දිග දීලා තියෙනවා 24යි මීටර කියලා. හරි. 24යි මීටරලු. හරි. මෙන්න මේ BC කියන කොටසේ දිග දීලා තියෙනවා 20යි මීටරලු. හරි. 20යි මීටර. ඊට පස්සේ කියනවා
CE CE කියන්නේ මේ CE මෙන්න මේ දිගම කොටස හරි CE කියන කොටසේ දිග දීලා තියෙනවා 44යි හරි 44යි මීටර් හරි මේ 28යි කියන මීටර් මේ අරය මීටර් හරි අපිට කියනවා තක්කාලි වගාකල කොටසේ වර්ගඵලය තක්කාලි වගා කරලා තියෙන මේ අඳුරු කොටසනේ තක්කාලි වගා කරලා තියෙන්නේ තක්කාලි වගා කරලා තියෙන මෙන්න මේ අඳුරු වෙච්ච කොටසේ වර්ගඵලය මේ මෙන්න මේ අඳුරු වෙච්ච කොටස විතරක් සලකුවාන් පස්සේ ඔයාලට තේරෙන මෙන්න මේ තල රූපය මේ වගේ තල රූපයක වර්ගඵලයක් හොයන්න දන්නේ නැහනේ මේ වගේ තල රූපයක් කියන්නේ සමචතුරස්‍ර දෙකුත් නෙවෙයි වෘත්තයකුත් නෙවෙයි කේන්ද්‍රික ඛණ්ඩයකුත් නෙවෙයි මේක මොකද්ද මේක තල රූපයක් කියන්නේ මේක දාන අපි හැඩයෙන් වෙනස් මොකක් හරි තල රූපයක් හරි මේ වගේ තල රූපයක වර්ගඵලය හොයන්න විදියක් අපි දන්නේ නැහනේ. ඒතර මේ ගාන දිහා සම්පූර්ණයෙන් බැලුවාම මේ රූපේ දිහා සම්පූර්ණයෙන් බැලුවාම මිරිස් වගා කරලා දෙන කොටසේ වර්ගඵලය දාන්නෝ. ඒතර මෙන්න මේ ලොකු රූපෙ පොඩ්ඩක් බැලුවොත් A B C E කියන මෙන්න මේ සමස්ත රූපයම මිරිසුයි තක්කාලි දෙන්නම වගා කරපු මේ සමස්ත රූපයම ඔයාලට පේනවද? ත්‍රැපීසියමක් කියලා. ඒ ත්‍රැපීසියමක් කියන්නේ මෙන්න මේ වගේ සමාන්තර පාද දෙකක් තියෙනවා. ඉතුරු පාද දෙක සමාන්තර නැහැ. මෙයා කෙලින් තියෙන මෙයා ඇලවෙලා තියෙන්නේ. සමාන්තර පාද දෙකකුත් තියෙන ඉතුරු පාද දෙක සමාන්තර නැති තල රූපයට අපි කියන්නේ ත්‍රැපීසියමක්. ඒතකොට මෙන්න මේ ලොකු ත්‍රැපීසියමේ වර්ගඵලය හොයලා මිරිස් විතරක් වගා කරලා තියෙන මෙන්න මේ කොටස තියෙන්නේ. එයාගේ වර්ගඵලය අඩු කරා නම් තක්කාලි වගා කරපු පාට කරලා දෙන කොටසේ වර්ගඵලය නෝනේ. හරි? එන්න එහෙම තමයි හොයන්න තියෙන්නේ. ඒතර මේ සමස්ත ලොකු රූපේ මෙන්න මේ ත්‍රැපීසියමේ වර්ගඵලය හොයන්නේ කොහොමද? සමාන්තර පාද දෙකේ එකතුව. සමාන්තර පාද දෙකේ එකතුව 44 ධන 24. හරි? මේව වරහණක් දාලා වරහණ ඇතුලේ තමයි ලියන්නේ. හරි? සමාන්තර පාද දෙකේ එකතුව දෙකෙන් බෙදන්න ඕන. හරි? දෙකෙන් බෙදන්න ඕන. දෙකෙන් බෙදලා හරි? සමාන්තර පාද දෙක එකතුව දෙකෙන් බෙදලා වැඩි කරන්න ඕන ලම්බක උස. ලම්බක උස කියන්නේ මෙන්න මේ සමාන්තර පාද දෙන්න අතර තියෙන උස. ඒ කියන්නේ මෙන්න 20 නේ. සමාන්තර පාද දෙන්න අතර තියෙන ලම්බ උස කියන්නේ සමාන්තර පාද දෙක අතර දිග. මේක 20යි නේ. මේ පාද 20යි. ඒතර 20. හරි සමාන්තර පාද දෙකේ දිග තමයි අහන්නේ. සමාන්තර පාද දෙක අතර තියෙන පරතරය 20යි නේ. මෙතන 20යි කියලා BC නේ පරතරය කියන්නේ. හරි. 20න් වැඩි කරන්න 2කට 2 එකයි 20ට 2 ඒවා 10යි. හරි. එකතු කරාම පස්සේ 4යි 4යි කියන්නේ 8යි 4යි 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 8ක් වෙනවා. 4යි 2යි 6ක් වෙනවා. හරි. 10යි. ඒතර උත්තරේ 680ක් 80යි වර්ග මීටර. හරි වර්ගඵලයනේ. 680යි වර්ග මීටර කියනවා මොකද්ද? මෙන්න මේ කියන සමස්ත රූපේ මෙන්න මේ කියන සමස්ත ලොකු මිරිසුයි තක්කාලි වගා කරපු සමස්ත රූපේ වර්ගඵලය. අපෙන් අහන්නේ තක්කාලි වල විතරයි. තක්කාලි වල විතරක් වර්ගඵලය හොයන්නේ කොහොමද? 680 කියන්නේ සමස්ත වර්ගඵලයනේ. යාගේ මිරිස් විතරක් වගා කරලා තියෙන මේ කොටසේ තියෙන්නේ. මිරිස් වගා කරපු කොටසේ වර්ගඵලය අඩු කරාන් පස්සේ තක්කාලි වගා කරපු කොටසේ වර්ගඵලය එනවා. මිරිස් වගා කරපු කොටසේ වර්ගඵලය අපි කලින් ගෙවුවා 28 ගුණ කිරීම 11. හරි. ඊට සුළු කරාන් පස්සේ උත්තරේ එනවා. හරි. මේ දින අපි ඔයාලා 28 ගුණ කිරීම 11. හරි. එතකොට සුළු කරාන් පස්සේ ලස්සන උත්තරයක්. හරි. එතකොට සුළු කළා අවසානයේ සම්පූර්ණ උත්තරය එනවා කියන්නේ සම්පූර්ණ උත්තරය එනවා 372ක් කියලා. හරි. 372යි මේක සුළු කළා උත්තරය අරගන්න. හරි. ඒ කියන්නේ මම වැඩි හිතන්නේ නැහැ. හරි. සුළු කරන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි කොටස. හතරවෙනි කොටස කියන්නේ කොහොමත් එකම වගේ. හරි. එකම වගේ. මම මේ ප්‍රශ්න දෙක තුනක් කරන්නේ දුවට තේරෙයි. හරි. හතරවෙනි කොටස අහන්නේ නිර්මාණාත්මක ප්‍රශ්නයක්. හරි. නිර්මාණාත්මක ප්‍රශ්නයක් තමයි අහන්නේ. හතරවෙනි කොටසෙන් අහන්නේ මෙන්න මේ තක්කාලි වගා කරලා තියෙන කොටසේ වර්ගඵලයට සමාන. හරි. තක්කාලි වගා කරලා තියෙන කොටසේ වර්ගඵලයට සමාන ඍජු කෝණාශ්‍රාකාර කොටසක් මෙන්න මෙයාට එකතු කරන්න ඕනලු. හරි. මෙන්න මෙයාට එකතු කරන්න ඕනලු. එහෙම කියන්නේ තක්කාලි වගා කරලා තියෙන කොටස තියෙන මෙන්න මෙයා එයාගේ වර්ගඵලය දැන් හෙවුවන් 372යි කියලා. එන්නේ වර්ගඵලය 372ක් වෙන තවත් බිම් කොටසක් මෙන්න මෙයාට එකතු කරන්න ඕනලු. එයාගේ එක පාදයක් A B ලු එකතු කරන එක්කිනා ඍජු කෝණාශ්‍රාකාරයිලු. එයාගේ හැඩය ඒ කියන්නේ මිනුම් සහිතව ඇඳ දක්වන්න කියලා කියන්නේ. ඒතර මුලින්ම මේ රූපේ ඇඳ ගන්න කටුවට. හරි. මේ තියෙන රූපේ මෙහෙම ඇඳ ගන්න කටුවට. හරි. මෙහෙමනේ තියෙන්නේ මේ රූපේ මෙහෙම කටුවට ඇඳ ගන්නවා. හරි. කටුවට ඇඳගෙන ඊට සමාද කරන්නේ. අනිත් කෑලි බැලි මුකුත් ඕනේ. හරි. මේ රූපේ ওই විදිහටම ඇඳ ගන්න තියෙන්නේ. හරි. ওই විදිහටම ඇඳලා අපිට කියන්නේ ඍජු කෝණාශ්‍රාකාර කොටසක්නේ. අපිට කියන්නේ ඍජු කෝණාශ්‍රාකාර කොටසක්නේ. මෙයානේ AB කියලා කියන්නේ AB පාදය කියන්නේ මෙන්න මේ AB පාදයට ඍජු කෝණාශ්‍රාකාර කොටසක් එකතු කරනවානේ. මෙයා එක පාදයක්ලු. එහෙනම් ඍජු කෝණාශ්‍රාකාර කොටසක් මෙහෙම අඳිනවා. හරි. මෙහෙම ඍජු කෝණාශ්‍රාකාර කොටසක් අඳිනවා. හරි. මෙන්න මෙයා 24යි. මෙන්න මෙයා 24යි කියලා කලින් අපි දන්නවනේ. රෝමිලකන් තුනේ කිව්වේ. AB පාදේ 24ක් වෙන මෙන්න මෙයාගේ ඍජු කෝණාශ්‍රාකාර කොටස එකතු කරනවලු. එකතු කරපු කොටසේ වර්ගඵලය කීයද? 372යි නේ. 372යි නේ එකතු කරපු කොටසේ වර්ගඵලය.
එහෙම මොකද තක්කාලි වල වර්ගඵලයට සමාන කොටසක් එකතු කරන්නේ තක්කාලි වර්ග තක්කාලි වගා කරපු කොටසේ වර්ගඵලය 372යි කියලා හෙව්වනේ රෝම ඉලක්කම් තුනේ. එහෙනම් වර්ගඵලය 372ක් වෙන කොටස මෙන්න මෙයාට එකතු කරනවලු පිටින්. ඒතර මෙන්න මෙයාගේ කොටසක් තමයි ඇඳෙන්නේ. 372ක් වෙන එක පාදයක් 24යි නම් අනිත් පාදේ කීයද? ඍජුකෝණාශ්‍රික වර්ගඵලය කියන්නේ මොකද්ද? මම තියරි උගන්වන වීඩියෝ එකේ කතා කරලා තිනවා. හරි. වර්ගඵලය හා පරිමිතිය කියන එක්කෙනාගේ තියරි ගැනීම මම හරි මේක මේ වීඩියෝ දාන්න කලින් එන්නේ මම YouTube එකට දාලා තියෙනවනේ එන්නේ ඒක අපේ තියෙනවා. මම මෙන්න මෙයාගේ ඍජුකෝණාශ්‍රික වර්ගඵලය හොයන ක්‍රමයක්. හරි ඍජුකෝණාශ්‍රික වර්ගඵලය හොයන්නේ කොහොමද? දිග වැඩි කිරීම පාලන. එතකොට දිග වැඩි කිරීම පාලන. හරි සමානයි 372යි. දිග කිරීම පාලන සමානයි 372යි. මේක 372යිනේ. අපි හිතමු දිග කියන්නේ මෙයා කියලා. දිග 24යි. පළල දාන්නේ පළල x කියලා හිතමු. පළල x කියලා හිතමුකෝ. සමානයි 372යි. x හොයන්න මොකද කරන්නේ? දෙපැත්තම 24න් බෙදන්න ඕන. ඒතර 372 බෙදීම 24ක් වෙනවා. මේ 24ට බෙදපු 24 කපලා ගියාම x තනි වෙනවනේ. මේක උත්තරේ සුළු කරාම කීයද? හරි. එතකොට මේ x සමානයි කීයද? මේක බෙදුවම පස්සේ එනවා 10.3ක් වගේ. හරි 10.3යි ගාණක් එනවා මීටර. හරි. එතකොට මේක දිග වෙනවා මෙයා පළල වෙනවා. එතකොට s කියන්නේ කීයද? 10.3යි. 10.3ක් ගාණක් එනවනේ. ඒක සුළු කරලා ලියා ගන්න. හරි. 10.3ක් කියලා තමයි ආසන්න වෙන්නේ. හරි. එතකොට දිග 24යි පළල 10.3ක් වෙන ඍජුකෝණාශ්‍රයේ මිනුම් තමයි ඔය තියෙන්නේ. මිනුම් කියලා අහන්නේ මොකද්ද? මිනුම් කියලා ඔයගොල්ලෝ ලියන්න ඕන. මේක 24යි මෙන්න මේක අනිත් පාදේ 10.3යි කියලා ලියුවා නම් හරි. ඔච්චරයි තියෙන්නේ. හරි. මේක පොඩ්ඩක් විස්තර කරේ පළවෙනි ගාන නිසා. හරි. ඉස්සරහට තවත් ගණන් ටිකක් හම්බ වෙනවා. එතකොට ඒවයි ඔයගලන්ට තේරෙයි එකම තියෙන්නේ. හරි. රූපය අහන රූපේ මෙන්න මෙයානේ මේ රූපෙට එන්නේ අනිවාර්යෙන්ම එක්ක කේන්ද්‍රික ඛණ්ඩයක් නැත්නම් ත්‍රැපීසියමක්. හරි. මේ තියෙන ලොකු එක ත්‍රැපීසියමක් මෙයා කේන්ද්‍රික ඛණ්ඩයක්. හරි. තවත් ඒවයි තියෙන ඍජුකෝණී ත්‍රිකෝණ ඔය විදිහට එක එක දෙනවා. හරි. සම්මජතුරස්‍ර ඔය එක එක දෙනවා. හරි. ඒතකොට ඒවා ඉස්සරහට කතා කරමු. හරි. දැන් තවත් ලස්සන ගානක් හම්බ වෙමු. ඊළඟට හරි මේක බලලා තියාගන්න. හරි.